සුබ දවසක් යාළුවනේ. ඔයාලට කොහොමද? අදත් ඔන්න අලුත් වීඩියෝ එකක් අරගෙන මම උදෙන්ම ආවා. අද අපි කෑමක් හදන්න යන්නේ තේ බොන්න. මොනවද කියලා බලමු. අපි අද හදමු හැලප. කුරක්කන් හැලප හදමු. එහෙනම් අපි පරක්කු නොවි ඒක හදන්න යන්. හදලා බලමු. අදත් ඉතින් හොඳට පායලා ආවම ඉරක් ගිහිල්ලා ඉරි වගේ තියෙනවා යාළුවනේ. හරිම ලස්සනයි. මොකද්ද දෙයක් දුවට යන්නේ මොකද්ද පේන්නේ එක නෙමෙයි මොකද්ද ඒකක් ගිහිල්ලාද මන්ද ජෙට් එකක් ගිහිල්ලා වගේ යාළුවනේ. හරිම ලස්සනයි. අනේ යාළුවනේ මගේ යාළුවෝ ටික දැන් ටිකක් ලොකු වෙලා චූටි කලින් දෙන්න චූටි යාළුවන්ට මම පෙන්නුවා මතකද දන්නේ අහස ලස්සන යාළුවනේ. ලස්සන වලාකුළු. හරිම ලස්සනයි අදහස. ඉතින් යාළුවනේ මං ඔන්න පොල් බෑවක පොල් ගත්තා. මේ පාන් පිටි ගත්තා. මේ පාන් පිටි ගන්න ඕනේ යාළුවනේ. මේ කුරක්කන් 200කට පාන් පිටි ගෑම් 50ක් වගේ තමයි ගන්න ඕනේ. මම මේම කප් එකකට මෙහෙම සීනි ගත්තා. ඊට අපිට තව ඕන ලුණු. මේ යාළුවනේ මම පොල් වතුර ටිකක් ගත්තා. මේ උදේ පොල් බින්දපුවා මම අද එළියට ගත්තා. එළිය කුස්සියට ගත්තා. මේවා හරි ගස්ස ගන්න. එතකොට හොඳ පැහැදිලිව පේනවනේ. ඊට පස්සේ මම මේ ස්ටීමරේ එළිපේ තියාගත්තා. ඊළඟට මම කැන්දකොළ කඩලා සෝදලා ඉහලා තියාගත්තා. එහෙනම් අපි බලමු ඉස්සෙල්ලම මොකද කරන්න කියලා. පේනවද දන්නේ නැහැ මෙතන. අපි ඉස්සෙල්ලම යාළුවනේ පොල් වතුරම දාගන්න ඕනේ නෑ. ඉස්සෙල්ලා මේ පොල් ටිකට දාගන්න ලුණු. ලුණු අවශ්‍ය ප්‍රමාණයට වැඩි කරගන්නත් එපා. ඊළඟට දාගන්න යාළුවනේ ලුණු ටික කලවම් කරලා ඊළඟට දාගන්න මේ පේලි තියෙනවා. මේ සීනි ටික. හරිම ලේසියි ඉතින් මේකට අප්පත් කරගන්න. ඊළඟට අපි දාගන්න මේ සීනි ටික. මම මේ කප් වලට දාගත්තා. සීනි ටිකක් දාලා හොඳට කලවම් කරගෙන අපි දාගන්න ඊළඟට කුරක්කන් ටික. ඒකත් හොඳට කලවම් කරගෙන මම පොඩ්ඩක් අතන හන්ද පොඩි වාදනයක් ගත්තා. ඊළඟට දාගන්න අපි පාන් පිටි ටික. ඔන්න යාළුවනේ ඊළඟට මේකත් පාන් පිටි ටිකක් දාන්න හොඳට කලවම් කරගෙන අර පොල් වතුර ටික දාලා පොල් වතුර මොන්න යාළුවනේ මම අද මේ පොල් පිටි දෙකක වතුරම තිබුණා. ඒක නිසා මම පොල් වතුරෙන් ගණන් ගන්නේ. පොල් වතුරම තිබුණොත් වතුර දාගන්න වෙනවා. ඒ සමහර විට මට නම් පොල් වතුර මේ ඇල්ලතරින් ගණන් ගන්න ප්‍රශ්නයක් නෑ. ඉතින් යාළුවනේ මෙහෙම හදලා පැණි පොල් ඕන නම් දාගන්න පුළුවන්. අපි දෝනි කන්නේ නෑ පැණි පොල් දාලා. අපේ මේ ලොකු පුතා කන්නේ නැහැ මේ පැණි පොල් දාලා. එයා කන්නේ මොනවද මේ මොනවද ඒවට කියන්නේ අර මේ මොනවද පැණි පොල් දාලා හදන්නේ ලැබරි එහෙම කන්නේත් නැහැ. ඒක නිසා මම එහෙම හදන්නේ නැහැ. කන දෙයක් එක වෙලා හදන්න. හදලා බලමු. හරිම ලේසියි. ඉතින් විනාඩි 10ක් 15ක් තිබ්බා. වතුරේ හොඳට නටපන්. 10න් 15න් අපිට බාගෙන තේ බොන්නත් පුළුවන්. ඒ කියන්නේ මේකට යාළුවනේ ඉතින් වර්ග දෙකම හදනවා නම් ඉතින් මේකට අඩු වෙන්නේ පැණි පොල් ටික විතරයි. ඉතින් අර විදිහටම හැලපේ හැදුවා. ඒක මැදට පැණි පොල් ටික පොලේ දෙකට නැවුණා. ඉතින් ඒක අමාරු දේවල් නෙවෙයි. ඉතින්
වගේ. මෙහෙම අතේ ඇලෙන්නේ නෑ යාළුවනේ. හරියට පදම આવොත් සමහරව මේව කරනවා අතරත් අතේ ඇලෙන්නේ. දැන් අතේ ඇලෙන්නේ නෑ. මේ හරියට පදම આવොත් අතේ ඇලෙන්නේ නෑ. පදම. අන්න හරි යාළුවනේ හැලප වලට පිටි ටික අනාගෙන ඉවරයි. අපි දැන් කැන්දකොළ අරගෙන කැන්දකොළයකට තියලා යාළුවනේ පේනවද දන්නේ නෑ. අන්න ඒකයි වැඩි. බලමු මේ කුප්පියක් උඩින් තියලා නෙත් නෑ. ඊළඟ තියලා බලමු. කැන්දකොළයකට චුට්ටි ගුලියක් දාලා ගොඩක් දාගන්න එපා. ඝන කමයිනේ හින්න දාලා. මෙන්න දෙකට නමලා එළියට පායින්කම් මේක කරගන්න ඕනේ යාළුවනේ. ඔන්න ওই විදිහට හදා ගන්න ඕනේ. මම තව එකක් පෙන්නන්නම්. චුට්ටි කැන්දකොළයක් මේක. ඒක පොනිට. චූටි කැන්දකොළයක්. මහා ලොකු දෙයක් නෙමෙයි මේක. මම දැන් මහත්තයට යවන්න තියෙන්නේ. එහෙනම් අපි ඊට ටිකක් හදාගෙන බලමු. ඔන්න යාළුවනේ මම මේ හැලප ටික මේව කරගෙන හදාගෙන මේ ඉවරයි. දැන් ඉතින් අපි මේක තැම්බෙන්න ලිපේ තියාගමු. මේක ස්ටීමරයට අහුරගමු. එහෙම වෙනවත් නෑ. අවුරගෙන විනාඩි 10ක් විතර තියලා හොඳට ස්ටීමරයට අහුරගත්තා. මේක එන්නට නවත්තරේ. මම මේකේ පියනේ වහන්න යාළුවනේ. ඒක අරින්න ගියාම ඇඟට වැටේ කියලා හිතනවා. ඒ තරම්ම තදයි මේ අර පියන. මම ඉතින් අර මේ රාස්පම් පියනකින් වහන්නේ. බයයි. අතක අල්ලගන්න. අනිත් අත. අල්ලගන්න මේක. මේ බයි කියන්නේ. බයි කියන්නේ. හදලා දෙන්න. ඉතින් යාළුවනේ මේක දැන් අපි මේ අනිත් පැත්ත දාගන්න ඕන. ඒක නිසා අපි දැන් අනිත් පැත්ත දාගලා විනාඩි 10ක් විතර තියමු. ඔන්න යාළුවනේ මම දැන් මේ අනිත් පැත්ත දාගත්තා. අපි දැන් නැවතත් අහපුව අපේ තියාගෙන විනාඩි 10ක් විතර වහලා තිබ්බහම යාළුවනේ ඇති. ඔන්න යාළුවනේ දැන් අපේ හැලප එක තැම්බිලා ඉවරයි. අපි දැන් මේක බාගමු. ඔන්න යාළුවනේ ඉතින් හැලප ටික බාගත්තා. රස්නේ දැන් දෝලි තිල්ලනවා එක. ඉඳ චුට්ටක් නිමුණාම දෙන්න. ඔන්න යාළුවනේ මේ හැලප හදලා ඉවරයි. එහෙනම් අපි දෝලිට දෙන්නේ කුටි එකක්. යාළුවනේ මෙහෙම ඔයාලත් හදලා බලන්න. ඉතින් මේ විදිහට හදන්න. ওই විදිහට තමයි පොල්පෙනි දාලා හදන්නේ. මේ අපේ පැටියෝ. චුට්ටක් ඉන්න. බාලුන්ජාම් කියලා කනවා. අතර රසයි පැණිත් ඇති තේර පැති මේ හීනි පැණි ඔක්කොම ඇතිලා. යාළුවනේ තේ පැණි පොල් හදනවා මේ විදිහට තමයි හදන්නේ. පැණි පොල් මේක වෙනස කර දෙනවා. අපි පැණි පොල් දැම්මේ නැති එකට ඔය වගේ තුනී කරලා පැණි පොල් ටිකක් මැදට දාලා දෙකට නමලා තඹ ගන්න. ඉතින් යාළුවනේ එහෙනම් දැන් මාර්කට් මම තේ අරන් යන්නත් ඕනේ. ඒක නිසා අලුත් වීඩියෝ හමු වෙනකම් ඔයාලට බුදු සරණයි මේ පිටේ ගිහින් එන්න